2025 A-level biology MCQ 5 වෙනි ප්‍රශ්නයට අදාළ විවරණය. ප්ලාස්මා පටලයේ ප්‍රෝටීනවල නිවැරදි කෘත්‍ය. A. ආසන්නව පිහිටි සෛලවලට එකිනෙක සමග සංනිවේදනය සිදු කරන්න ඉඩ සැලසෙනවා. ඒක හරි. සෛල හඳුනා ගන්න උදව් වෙනවා. මේ සඳහා ඇත්තටම උදව් වෙන්නේ සම්පූරක ප්‍රෝටීන නැත්නම් ප්ලාස්මා පටලයේ ගිලුණු ප්‍රෝටීන. ඒක ඊළඟ පාරක එලවල වලට අහන්න පුළුවන් සම්පූරක ප්‍රෝටීනද පරයන්ත ප්‍රෝටීනද කියලා. එතකොට උත්තරේ සම්පූරක ප්‍රෝටීන. B හරි, C හරි, D වැරදියයි. ප්ලාස්මා පටලයේ තරලමේ ස්වභාවය පවත්ව ගන්න උදව් වෙන්නේ ෆොස්ෆොලිපිඩ් අණු. ඒවා චාලක නිසා. B විශිෂ්ට ජෛව රසායනික සමග අන්තර්ක්‍රියා කරන ප්‍රතිග්‍රාහක හරි. C සෛල සැකිලි තන්තු වලට සම්බන්ධ වී හැඩය පවත්ව ගන්නවා හරි.